Arduino board එකක් ගොඩක් අය දන්නවා ඇති මේකෙන් කරන කාර්යය. අපි ඉස්සරහ කතා කරමු මේකෙන් විවිධ දේවල් අපිට කරන්න පුළුවන්. Arduino board එකේ අපි මුලින්ම කතා කරමු ප්‍රධානම මේ board එකේ අපිට පේන්න තියෙන ප්‍රධානම උපාංග කිහිපයක්. කියන්නේ මේ බිල්ඩින් කෑලි වගේ ඔය කණු කනම් මනන් වගේ තියෙන ඒවා මොනවද කියලා අපි කතා කරමු. මූලික කොටස් මොනවද කියලා. හරි. එතකොට අපි මුලින්ම බලමු Arduino board එකේ මෙතන ඉඳන් පටන් ගමු. මෙතන මේ පෙට්ටියක් වගේ තියෙන මොකද්ද කියලා බලුවොත් මේක තමයි Arduino board එකට පරිගණකයෙන් දත්ත ලබා දෙන්න. මෙතනින් තමයි දත්ත ඉන්පුට් කරන්නේ Arduino board එකට. මෙතනින් ඊට යොදා ගන්න කේබල් එක මෙන්න මේ විදිහට තියෙනවා. මෙන්න මේ පැත්තට අපි කියනවා USB type A model එකක් කියලා. මේක අපි නිතරම පාවිච්චි කරන ෆෝන් චාර්ජර් වල බොහෝ තැන්වල පාවිච්චි කරන mouse keyboard වල එහෙම මේක පාවිච්චි කරනවා. ඊළඟට මේක අපි කියනවා USB type B එකක් කියලා. පේනවා ඇති ඔයාලට USB type B කියලා කියනවා මේකට. මේක අපි printer වල සමහර keyboards වල එහෙම පාවිච්චි කරා ඒ කාලේ. බලන්න මේක තමයි USB type B එක. මෙන්න මේක තමයි plug වෙන්නේ මෙතනට. මේක plug වෙනවා අපි ඉස්සරහට බලමු මේකත් එක්ක වැඩ කරද්දී. එතකොට USB පැත්ත plug වෙන්නේ කම්පියුටරේට. මොන නැත්නම් laptop එකට. එහෙම තමයි Arduino board එකට data input කරන්නේ. හරි ඊළඟට මේ කොටස මේ උපාංගය ගැන කතා කරොත් එහෙම Arduino board එකේ ක්‍රියා කරන්න මූලික විදුලියක් ලබා දෙන්නේ මේකෙන් තමයි. 12 volt හෝ 9 volt අපි ලබා දෙන්නේ මෙතනින් තමයි. ඔහොම අවස්ථාවලදී 9 volt වගේ සෑහෙනවා 12 volt ලබා දෙන අවස්ථාවක් තියෙනවා. right එතකොට මේක අපි කියනවා barrel jack එකක් කියලා. barrel jack port එකක් කියන්නේ මේකට තමයි. එතකොට මේ jack එක අපි මෙන්න මේ විදිහට පින්නවා. මෙන්න මේ වගේ නම barrel jack එක. මේක මෙතනට input කරන්න තියෙන්නේ. මෙතනට plug කරලා මේ තියෙන මේක දැකලා තියවල මේක plug එකට in කරාම මේ කොටස plug එකට in කරාම නිකන් අපේ 230 line එකට in කරලා මෙන්න මේක converter එකක් තියෙන්නේ මේක මේකත් වැඩ කර ඉස්සරහ බලමු. හරි එතකොට මේක තමයි barrel jack එක. මේක මෙතනට input කරාම තමයි මේක වැඩ කරන්නේ. හැබැයි barrel jack එකෙන් විදුලිය input කරන අවස්ථාවේදී USB එකෙන් data input කරන්නේ නැහැ. අපි input කරලා මේක මෙතනින් ගලවලා තමයි මේක පාවිච්චි කරන්නේ. මේකෙන් ගහලා Arduino board එක තනියම ක්‍රියා කරන්නේ. ඉස්සරහට වැඩ කරද්දි බලමු. හරි ඊළඟ part එක අපි බලමු 5 volt regulator. ඒ කියන්නේ මෙන්න මේක. ඔයාලට පේනවා ඇති මෙන්න මේ කොටස. එතනින් පේන්න තියෙන්නේ මෙන්න මේ කොටස තමයි 5 volt regulator. ඒ කියන්නේ barrel jack එකෙන් එන current එක board එකේ ක්‍රියා කරන්න 5 volt දක්වා අඩු කරලා දෙන්නේ මේකෙන් තමයි. හරි ඊළඟට අපි බලමු මෙන්න මෙතනින් පේන්න තියෙන එක වලට මෙන්න මේ චූටියට පේන්න තියෙන එක මේක අපි කියනවා 3 volt regulator. 3.3 volt 3.3 volt regulator. මේකෙන් කරන්නේ 3.3 දක්වා voltage එක අඩු කරලා දෙනවා. අපිට අවශ්‍ය අවස්ථාවලදී මේක ඉස්සර කතා කරන්න යද්දී අපිට තේරෙනවා ඒ තමයි regulator දෙක ප්‍රධානම. right ඊළඟ කොටස තමයි මෙන්න මේක polyfuse එක. අපි කියන මේකට polyfuse එක කියලා. මේක Arduino board එකේ ඇතිවන යම්කිසි දෝෂයක් හෝ වැඩි විදුලි ධාරාවක් හෝ short circuit අවස්ථාවකදී මේක විදුලිය විසන්ධි කරන්න fuse එකක් විදිහට ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේක තමයි. right board එක ආරක්ෂා කරන්න යොදා ගන්න උපාංගයක්. ඊළඟට අපි කතා කරමු ප්‍රධානම උපාංගය අපේ Arduino board එකේ මෙන්න මේකට අපි කියනවා මයික්‍රෝ කන්ට්‍රෝලර් එක කියලා. ඔයාලා දන්නවා මයික්‍රෝ කන්ට්‍රෝලර් එක IC කීපයක් එකතුවක් විදිහට හැදෙන්නේ. මේක ඇතුලේ RAM එක ක්‍රියාවලියට අදාළ පුංචි කොටසක් මෙයා කරනවා. එතකොට මෙයාගේ මෙමරි එකට අදාළ පොඩි කොටසක් මෙයා ඉටු කරනවා. එතකොට මෙයා තමයි මේකේ වැදගත්ම උපාංගය. මොලේ වගේ ක්‍රියා කරන්නේ. මෙයාගේ මෙතන පින්ස් තියෙනවා. මෙයා මේ ගලවලා අයින් කරන්න පුළුවන් අපිට. බෝඩ් එකට වඩා මිල මයික්‍රෝ කන්ට්‍රෝලර් එක බෝඩ් එකට වඩා මිල අධිකයි මේක අපිට ගලවලා ඉවත් කරලා ක්‍රියා විරහිත අවස්ථාවක නැවත එකක් සම්බන්ධ කරලා පාවිච්චි කරන්න පුළුවන්. මේකේ වර්ගය කියනවා AT Mega 328P මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් තමයි මේ තියෙන්නේ. මේකට යොදාගන්නේ. right
මේ කාර්යය ගැන ප්‍රධාන වශයෙන් කිව්වොත් එහෙම Arduino board එකේ මොළයවයි ක්‍රියා කරන්නේ මෙයා ලබා දෙන කේත Arduino board එකේ ලබා දෙන කේත මෙයා ඇතුලේ තැන්පත් කරගෙන ක්‍රියාත්මක කරවන්න උදව් වෙන උපාංගය තමයි මෙයා තමයි board එකේ ක්‍රියාත්මක කරවන්නේ. මූලිකව අපි දෙන කේත ඔක්කොම තැන්පත් කරගෙන තියාගන්නේ මෙයාගෙන් තමයි. කේත මකලා ආයෙ තැන්පත් කරන්න පුළුවන් මෙයාගේ ඇතුලේ. right ඊළඟට USB TTL converter එක ඒක තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මෙතනින් මේ අපිට පේන්න තියෙන්නේ USB TTL converter එක. ඒ කියන්නේ පරිගණකයෙන් එන USB සංඥා chip එකට තේරුම් ගත හැකියට chip එකට මේකට තේරුම් ගත හැකි ආකාරයකට කන්වර්ට් කරලා දෙන්නේ මෙයා තමයි. කියන්නේ පරිගණකයේ මෙන්න මෙතනින් එන USB එකකින් එන සංඥා ටික පරිගණකයට තේරුම් ගත හැකි සංඥා බවට කන්වර්ට් කරලා දෙන්නේ මෙයා තමයි. සංඥා කන්වර්ට් කරන්නේ මෙයා තමයි. ඊළඟට අපි කතා කරමු මෙතනින් පේන්න තියෙන මෙන්න මේ පුංචිම උපාංගය මේක අපි කියනවා 16 MHz resonator එකක් කියලා. හරි 16 MHz resonator එකක් කියලා කියනවා. එතකොට මේකේ කාර්යය තමයි මයික්‍රෝ කන්ට්‍රෝලර් එකට වැඩ කරන්න අවශ්‍ය ස්පන්දන වේගය හදලා දෙන්නේ මෙයා තමයි. මයික්‍රෝ කන්ට්‍රෝලර් එක කොච්චර ස්පීඩ් එකකින් වැඩ කරනවද ඒ වැඩ කරන්න ඕන ස්පන්දන වේගය කන්ට්‍රෝල් කරලා දෙන්නේ මෙන්න මේ පුංචි උපාංගයෙන් තමයි. ඊළඟට අපි බලමු ඩිජිටල් ඉන්පුට් අවුට්පුට් පින් ටික. මෙන්න මෙතන ඉඳන් පටන් ගත්තාම පින් කීපයක් තියෙනවා අපිට පේන්න. මේ තමයි ඩිජිටල් පින් ටික, මේ තමයි ඇනලොග් පින් ටික. මෙතනින් මේ තියෙන්නේ ඇනලොග් පින් ටික, මේ තමයි ඩිජිටල් පින් ටික. රයිට් අපි ඔය ඉස්සරහට කතා කරමු කොහොමද වැඩ කරන්නේ කියලා. බිංදුවේ සිට තියෙනවා 0 1 2 3 4 5 6 7 8 11 12 13ක් තියෙනවා. ග්‍රවුන්ඩ් පින් එකක් තියෙනවා. ඔන්න ඔහොම පින් ටික තියෙනවා. මෙතන ඇනලොග් පින් තියෙනවා අපිට. ඇනලොග් 0 ඇනලොග් 1 2 3 4 5 කියලා වෙනම තියෙනවා. මෙතනක් තියෙනවා 5 වෝල්ට් අවුට්පුට් එකක් තියෙනවා. ඔහොම තියෙනවා. රයිට්. ඊට කරමු ඉස්සරහට. ඊළඟට මෙතන තියෙනවා built in LED කියලා. මෙතන එල් අකුරින් දක්වලා තියෙනවා. මෙන්න මෙතන පුංචි LED එකක් බෝඩ් එකේ. මෙන්න මේක කෙලින්ම සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතන තියෙන 13 පින් එකට. ඒ කියන්නේ මේ බෝඩ් එකට අපි මොන හරි බල්බ් එකක් වගේ ටෙස්ට් කරන්න. මොකක් හරි බල්බ් එකක් LED බල්බ් එකක් වගේ මේ බෝඩ් එක ක්‍රියා කරනවද වගේ ටෙස්ට් කරන්න අපි යොදාගන්නේ මෙන්න මේ 13 පින් එකෙන් මෙන්න මේ LED එක පත් වෙනවද කියලා බලන්න තමයි ඒක අපි පාවිච්චි කරන්නේ. මේක උපාංගය එන්නේ ඒකටයි. ඊළඟට අපි බලමු RX TX කියලා තියෙන මෙන්න මේ බල්බ් දෙක. මේකෙන් කරන්නේ data හුවමාරු වෙනකොට Arduino එකේ data හුවමාරු වෙනකොට කියන්නේ පරිගණකය හරහා Arduino එකේ data හුවමාරු වෙනකොට සහ Arduino එකේ සමහර අවස්ථාවල ක්‍රියා කරන අවස්ථාවල බල්බ් දෙක දැල්වෙමින් නිවෙමින් අපිට සංඥා ලබා දෙනවා. මේ දෙකෙන් කරන්නේ ඒකයි. Arduino board එක ක්‍රියා කරන අවස්ථාවේ හෝ Arduino board එකට දත්ත පැමිණෙන අවස්ථාවලදී සංඥා නිකුත් කරන්නේ මෙන්න මේ දෙකෙන් තමයි. බ්ලින්ක් වෙලා අපිට සංඥා නිකුත් කරනවා. රයිට්. ඊළඟට මෙතන තියෙන වැදගත් එකක් අපිට රීසෙට් බටන් එක. මෙන්න මේ රීසෙට් බටන් එකෙන් වෙන්නේ මෙන්න මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකේ තියෙන data මුලින් ඉඳන් ක්‍රියාත්මක වෙන්න උපදෙස් ලබා දෙනවා ශනිකවම මෙන්න මේ රීසෙට් බටන් එකේ. මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකේ අපි වැඩ කරගෙන යනකොට ඒකේ කෝඩ්ස් මුලින් ඉඳන් රන් වෙන්න ලබා දෙන්න විධානය මෙන්න මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකේ මෙන්න මේ රීසෙට් බටන් එක. මෙන්න මේක ස්විච් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඉබුවාම එබෙනවා මේක. මෙන්න මෙතනින් අපිට දක්වලා තියෙන්නේ මෙන්න මේකට අපි කියනවා ICSP4 Atmega 32P 328P කියලා. එතකොට මෙන්න මේකෙදි වෙන්නේ USB මාර්ගයෙන් නැතුව අපිට බෝඩ් එකට වෙනත් ක්‍රමයකින් data input කරන්න අපි මෙන්න මේක යොදා ගන්නවා. right. ඊළඟට අපිට තියෙනවා කතා කරන්න මේක වෝල්ටේජතාව නිකන් පාලනය කිරීමට ස්වයංක්‍රීය පාලනය කරලා පරිපථවලට හානි නොවන ආකාරයකට පාලනයක් ලබා දෙන්න තමයි ඉන්නේ එක යොදාගන්නේ. ඒක පරිපථයේ තියෙන්නේ බෝඩ් එකේ තියෙන්නේ ඒ සඳහා. right. ඊළඟට මෙන්න මෙතන බැරල් දෙකක් වගේ ලොකුවට මෙන්න මෙහෙම දෙකක් තියෙනවා දකින්න පුළුවන්. ඒක ගහලා තියෙනවා 47යි 25 වෝල්ට් 47 කියලා ගහලා තියෙනවා 25 වෝල්ට් තියෙනවා VT කියලා තියෙනවා. right. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ දෙක තමයි මේ තියෙන කැපැසිටර් දෙක, ධාරිත්‍රක දෙක. ඒතකොට මේකත් කරන්නේ බැරල් ජැක් එකකින් එන වෝල්ටේජතාව. ඒ කියන්නේ මේක කිසිම වෙනස් වීමකින් තොරව ධාරිත්‍රකේ ගබඩා කරලා ඒක අර ක්‍රමික වෝල්ටේජතාවක් විදිහට මේක ලබා දෙන්න බෝඩ් එකට ලබා දෙන්න කිසිම දෝෂයකින් තොරව.
ගෝෂාවකින් දෝෂයකින් තොරව බෝඩ් එක ලබා දෙන පිරිසිදු විස්ථාර වෝල්ටේජාවක් විදිහට බෝඩ් එක ලබා දෙන්න තමයි මෙන්න මේ ධාරිත්‍රක දෙක පාවිච්චි කරන්නේ. මෙන්න මේ 47 47 කියලා ගහලා තින්නේ මේකේ මයික්‍රෝ ෆැරඩ් ප්‍රමාණය. මේ කැපැසිටි එකට ගබඩා කරගන්න පුළුවන් වෝල්ටේජතාව තමයි මේ 47 කියලා තියෙන්නේ. එතකොට මේක ඔරොත්තු දිය හැකි උපරිම වෝල්ටේජතාව ගබඩා කරගත හැකි ප්‍රමාණය මේක මේ ගබඩා කරගත හැකි ප්‍රමාණය 47යි මයික්‍රෝ ෆැරඩ් තියෙනවා. ඊළඟට මේකේ 25යි වෝල්ට් කියලා තියෙන්නේ ඔරොත්තු දිය හැකි උපරිම වෝල්ටේජතාව. කැපැසිටි එකේ ඔරොත්තු දිය හැකි උපරිම වෝල්ටේජතාව තමයි මේ 25යි කියලා තියෙන්නේ. ඊළඟට වැදගත්ම කොටසක් තමයි මෙන්න මෙයා. මෙයාගෙන් කරන්නේ මෙතන ටයිමර් කාලය පිළිබඳව තප්පර පිළිබඳව කටයුතු කරන්න. මෙයා තමයි කියන්නේ අපි කෝඩ් සමහරලාට කෝඩ් මේකට ගහනවා වගේ තප්පර මිලි තප්පර ගානක ඩිලේ එකකින් කටයුතු කරන්න කියලා අපි එහෙම මේකට විධාන ලබා දෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න ඔරලෝසුවක් වගේ වැඩ කරන්නේ මෙයා තමයි. එතකොට මෙයාට දෙවනි තරංග වාර මිලියන 16ක් වගේ එක ක්‍රියා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මෙන්න මේ තියෙන පුංචි උපාංගය රයිට් එකේ කාර්යය ඒක තමයි. මේකේ වේගය අපි කියනවා 16 මෙගාහර්ට්ස් වේගයකින් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. රයිට් අපිට කතා කරන්න තව පුංචි කෙනෙක් ඉන්නවා. මෙන්න මෙතන ඉන්න කෙනා පින් 6කින් යුක්තව මෙතනින් තියෙනවා. අපි ඉස්සෙල්ලා කතා කරා වගේ කෙනෙක්. අපි ඉස්සෙල්ලා කතා කරේ ICSP කෙනෙක් අපි කතා කරා මෙතන. ඒ වගේම තමයි මෙයත් ICSP4 atmega 16U කියලා කියනවා මෙයාට අපි. මෙයා අපි කිව්වා ICSP4 atmega 328P කියලා. එතකොට මෙන්න මෙතන මෙයාගෙන් කරන්නෙත් USB වලින් අපිට බෝඩ් එකට ඉන්පුට් කරන්න දෝෂ ඇති වුණ අවස්ථාවල කෙලින්ම වෙන ක්‍රමයකින් මේකට ඉන්පුට් කරන්න බෝඩ් එකට data codes ඉන්පුට් කරන්න අපි යොදා ගන්නවා. මෙන්න මේකත් ඇඩ්වාන්ස් වැඩ කරන්න මෙහා පාවිච්චි කරන්න පුළුවන් බෝඩ් එකේදී. right thank you.